ඒත් අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කාලයේදී අප මහා බෝධිසත්වයන් වහන්සේ පිටිසර ගම්මානයක ඉපිද බරණැස් නුවරින් සුජාතා නම් දිව්‍ය ස්ත්‍රියකට සමාන කුල ස්ත්‍රියක් සරණ පාවාගෙන සිටියා. ඇය ඉතාමත් ගුණයහපත් පතිවෘත්තා ධර්මයේ රකින ස්වාමියාට මෙන්ම ඔහුගේ දෙමව්පියන්ට ආදරයෙන් සැලකමින් ජීවත් වුණා. මේ මට මගේ මව්පියන් බලන්න යන්න ආසයි. බොහෝ කාලයකින් නොදැක්ක නිසා දුමන්ද මගේ හිතට හරි නෑ වගේ. ඉතින් අපි හෙටම පිටත් වෙමු. ඔබේ මව්පියනුත් ඔබ දකින්න ආසාවෙන් බලාගෙන ඇති. ඇත්තම දුබ මේ කියන්නේ? හෙටම? අපි හෙටම පිටත් වෙනවද? ඔව්. අපි හෙට උදේම පිටත් වෙලා යමු. දැම්ම ගිහින් ගමනට උවමනා දේවල් සූදානම් කරගන්නකෝ. මං එහෙනම් අරගෙන යන්න රසම රස කැවිලි ගොඩක් හදන්නම්. ඇය ඊටාම සතුටින් රැගෙන යාමට ප්‍රණීත ආහාර වර්ග, කැවිලි වර්ග පිළියෙල කරගෙන ගමනට සූදානම් වුණා. උදෑසනම බරණැස් නුවරට පිටත් වුණු මොවුන් ටිකින් ටික බරණැස් නුවරට ළඟා වුණා. ඒ දිනම බ්‍රහ්මදත්ත රජතුමාත් නුවර වීථි සංචාරය කිරීමට පැමිණියා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත මහ රජතුමා නගර සංචාරයට මේ මොහොතේ සැපත් වන වගයිව. මේ මොකද මේ හැමෝම කලබල වෙලා වගේ? මට පේන්නේ සොඳුරිය රජතුමා වීථි සංචාරයේ යෙදෙනවා වගේ. කලබලයක් නොවේ. මං එහෙනම් කරත්තෙන් බැහැලා පයින් එන්නම්. මටත් පුළුවන් රජතුමාව දැක බලා ගන්න. රාජපුරුෂය, කවුරුන්දර කරත්තය පිටිපසින් යන රෝමත් ලඳ මගේ අන්තපුරයේ සිටින කතුන්ට වඩා ඇරෝමත්. වහාම පණවිඩයක් යවනු. ඇගේ සස්වාමික අස්වාමික භාවය සොයා ඈ මා වෙත රැගෙන එනු. ඇයි මගේ මග හරස් කරගෙන මට යන්න දෙන්න. හිමියනි.
ඒ කියන්නේ ඔබ දැනටමත් සස්වාමිකයි. නමුත් මේ වගේ හැඩකාර තරුණියක් දැක්කහම කාටත් හිත යනවනොයි. රජතුමා ඔබ වහාම මාලිගාවට රැගෙන එන්න කිව්වා. අපිත් එක්ක අවනං හොඳ. රජතුමා කොහොමද එහෙම අන කරන්නේ? මම එවැනි කෙනෙක් නොවේ. මගේ සැමියා හැර මට කිසි කෙනෙකුගේ වැඩක් නැහැ. ඒ රජතුමා වුණත් වෙන කවුරු වුණත් මෙවැනි පහත් යෝජනාවක් කළ ඒ රජතුමා මට පිළිකුලක්. රජතුමනි අර පරට්ටිය ඔබට අපහාස කළා. ඇයට දඬුවම් ලබා දිය යුතුමයි. නොබේ කෑගැසීම නවත්වා මුලින් කාරණය පවසනු. ඇයි කොමත්ද පැවසුවි? රජානට පිටුපාන්න බය නැති ආඩම්බරකාරයක්. නමුත් පිටුපෑවේ මේ මගේ අනකට වරණැස් රජතුමාගේ අනකට මායට පෙන්නන්නම් මේ පිළිකුල් කළ රජතුමාගේ තරම. මා නුබට මාලිගයේ ඇති වටිනාම මාණික්කය ලබා දෙනවා. ඒ රැගෙන ගොස් හොර රහසේ කරත්තයට දමන්න. ඒ කාර්යය ඉටු කර අවසානයේ මට නැවත පමිණ පවසන්න. මා ඇයට පෙන්නන්නම් රාජානකට පිටුපෑ ඇයට සිදුවනදී. අවසරයි රජතුමනි, ඔබ පැවසූ ආකාරයට සියල්ල ඉටු කළා. ඔවුන් දැන් කරත්තයෙන් ගම්මානය දෙසට ඇදෙන ගමන් ඉන්නේ. එහෙමනම් තවත් මොනවද බලා සිටින්නේ? රාජපුරුෂයන් කැඳවුණු සෙබළුනි, මාලිගාවේ වටිනාකම වැඩිම මැණික සොරාගෙන මේ මා මාලිගාවේ නොමැති බව හොඳින්ම දැනගෙන සිදු කරපු දෙයක්. වහාම ගොස් මුළු නගරයම සූදිසි කරනු. කෙසේ හෝ ඒ පර සොරදෙටුව අල්ලාගෙන රැගෙන එනු. රජතුමාගේ අනක්‍රියාත්මක කළ සෙබළුන් සහ ඇමතිවරුන් මැණික සොරාගත් පුද්ගලයා සෙවීමට පටන් ගත්තා. ඒ අතරතුර මේ කිසිවත් නොදන්න මෝන් දෙදෙනා සෙබළුන් සිටින දෙසට පැමිණියා. අවසර මහමග කරත්ත නවතා පරීක්ෂා කිරීමට හේතුව දැනගන්න පුළුවන්ද? ඇයිතා නොදනීද? රාජවාසලේ චෝඩා මාණික්ක සොරාගෙන. එසේ නම් ඔබ සිදු කරන්නේ ඔබගේ කාලය අපතේ යවා ගැනීම. අප දෙදෙනා මේ අපගේ දෙමව්පියන්ගේ නිවසට යන ගමන්. ඇමතිතුමනි, මොහු තමයි හොරා. මේ චෝඩා මාණික්කේ කරත්ත ඇතුළේ. කොහෙද මගේ සැමියව අරගෙන යන්නේ? ඔහු හොරෙක් නෙවෙයි. ඔබ දෙදෙනා මව්පියන් බැහැදකීමට බරණැසට පැමිණි. මා සොරකම් කිරීමට පැමිණියෙකු නොවේ. අනේ ඔහු අත්තාරි. දැන් තා පැවසුවා නොවේද? අප සිදු කරන්නේ කාලය කාදමින් බව. ඒක මහා අසාධාරණ තීරණයක්. කොහොමද රජතුමා මේ තරම් අසාධාරණ තීරණයක් අරගෙන තියෙන්නේ? මේ මිනිස්සු අහිංසක මිනිස්සෙක් නේ.
රජතුමාගේ ආශාවන් සපුරා ගැනීමට නිර්දෝෂී පුද්ගලයෙකු පිට සොරකම් කළා යයි වරද පටවා ඔහු මරා දැමීමෙන් පසු රජතුමාගේ යෝජනාවට සුජාතාවන් කැමති වේ යයි සිතා වදකයා හට ඇයගේ ස්වාමියා මරා දැමීමට අණ කළා. මාගේ මාණික්කේ සුරාගත් ඔය සුරදටුවා හිස කඳෙන් වෙන් කර මරා දමනු. ස්වාමීනි, නිර්දෝෂීන් ඔබට මේ විපත් සිදුවේ මා නිසා නොවේද? ඔබ වැනි නිර්දෝෂී අයට මෙවැනි විපත් සිදුවන්නේ ලෝක පාලක දෙවියන් නොමැති නිසාද? දෙවියනි, මාරගේ පතිවත සැබෑනම් ලෝක පාලක දෙවියන් සිටීනම් මේ සිදුවන්නට යන මහා විපත වළක්වාලන්න. නිසන්ති දේවා පවසන්ති නූන සහනූන සන්ති ඉති ලෝකපාලා සහසාකරොත්තානං අසඤ්ඤතානං නහනූන සන්ති පටිසේධිතාරෝ. කල පින්නැති සුජාතාවන්ගේ පින් බලය නිසා තව්තිසාවේ සක්දෙවිඳුන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනය උණු වී ගියා. මේ සිදුවීමට යන මහා විපත සක්දෙවිඳුන් දුටුවා. පින්වත් රටවැසියනි, තම පහත් ආශාවන් නිසා නිර්දෝෂී මිනිසුන් ඝාතනය කරන මෙවන් අධර්මිෂ්ඨ රජෙකුගෙන් නුඹලට කිසිදු පිහිටක් නොමැත. තම ජීවිතය දන් දී හෝ රටවැසියන් ආරක්ෂා කරගන්නා මෙවැනි දැහැමි අයෙකුයි නුඹලාගේ රජු විය යුත්තේ. මේ විදිහට නිරපරාධේ මරා දැමීමට ගිය බෝසතාණන් වහන්සේ රජතුමා සිටි තැනටත් වදකයාතින් ඝාතනය වීමට රජතුමාවත් ලෙස වෙනස් කළා. වදකයාගේ කටුපහරින් දුස්සීල රජතුමා මිය ගියා. ඉන්පසු රජකමට පත්වුණු අප මහා බෝසතාණන් වහන්සේ දැහැමින් රාජ්‍ය පාලනය කළා. අප මහා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමෙහි වැඩවසන කාලයේ බුදුන් වහන්සේ නසා දැමීමට විවිධ කරදර පැමුණුවත් ඒවා නිෂ්ඵල වූ බව සංඝයා වහන්සේලා අතර කතාබහක් ඇති වුණා. එවිට බුදුන් වහන්සේ මහණෙනි, දෙව්දත් තෙරුන් මාහට මින් පෙරද වද හිංසා පමුණවා තිබේ යනුවෙන් පවසා මණිචෝර ජාතකය දේශනා කළ සේක. මෙම ජාතක කතාවේ රජතුමා වූයේ දෙව්දත් තෙරුන්ය. සුජාතාවන් වූයේ රාහුල මාතා යශෝදරාවන්ය. සුජාතාවන්ගේ ස්වාමියා වූයේ අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.
සීලය රකිමින් ගුණවත් ලෙස ජීවත් වන අයට දෙවියන් පවා පිහිටවන ආකාරය අපිට මෙම ජාතක කතාවෙන් මනාව වටහා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි.